ඉතින් hello guys ඉතින් ඔන්න සුපුරුදු පරිදි ඔයගොල්ලෝගේ බඩජාරය දැවිලා තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි කියලා කිව්වට පොඩ්ඩක් පරක් වුණා වීඩියෝ එක අරන් එන්න. මොකද අපිට මේ වීඩියෝ එකක් කරන්න දෙයක් හොයාගන්න බැරි වුණා ඇත්තම කිව්වොත්නේ. ඉතින් අපිට සැර වීඩියෝ එකක් කරන්න බෑ. මොකද අපේ කාංචනට මේ දවස්වල පොඩ්ඩක් එයාට වැඩ නිසා එයාව සම්බන්ධ කරගන්නත් බැරි. කොහොම හරි ඔන්න අද අපි මල්ලක් අරන් ගිහලා තිනවා චීන කඩෙන්. ඉතින් මේ සෑහෙන වෙලාවක් තෝරලා තමයි අරන් ආවේ. ඉතින් මෙතන තියෙනවා අපේ බිල. ඉතින් මෙතන තියෙනවා මෙතන කීයක් වියදම් වුණාද කියලා යූරෝ 19.60ක් වියදම් වෙලා තියෙනවා. ඒ කියන්නේ යූරෝ 20කට චූට්ටක් අඩුවෙන්. ඉතින් මේ 20ට ඇත්තට මේ දෙකත් ඇයිති. මොකද මේ දෙක අපි මේ වීඩියෝ එකේදී කන්න ඇති පස්සේ තමයි මේක අනුභව කරන්නේ. එහෙනම් මෙතන තියෙන බොල්ඩක් මොකද්ද මේ? චීස් එක. කාර්බෝනාරා ෆ්ලේවර් එක. මෙතන තියෙනවා මොකද්ද? හොට් චිකන් ෆ්ලේවර් එක. ඉතින් මේ ඒකයි පස්සේ රසක් කමු. ඉතින් අද වීඩියෝ එකේ ඔයගොල්ලෝ රන් එන්න යන්නේ ටික වෙනස්ම කෑම ටිකක් අපි මීට කලින් කාපු කෑම හරිම අඩුයි මෙතන නේද? බලමුනේ අපි මේගොල්ලන්ට පෙන්නමු ඉතින් මේක අපි මොනවද අරන් යන්න තියෙන කියලා බලමු. අපි ගොඩක් ස්නැක්ස් වර්ග තමයි අරන් ආවිල්ලා තියෙන්නේ. මෙතන අපි කාපු නැති ගොඩක් කෑම තියෙනවානේ. ඔක්කොම වගේ අපි කාපු නැති කෑම මේක විතරයි. මෙන්න මේක විතරයි අපි කාපු කෑමකට තියෙන්නේ. මෙතන තියෙන්නේ අර තාරා වගේ කකුල්. ඉතින් මේක මීට කලින් වීඩියෝ එක කාලා තියෙනවා. ඉතින් අපි මේ චීන කඩේ නම තමයි දී ජියන් යූජින් කියන එක තමයි මේක නම. ඉතින් මේ චීන නමක් තමයි තියෙන්නේ මං හිතන්නේ. ඉතින් අපි try කරලා බලමු. ඉතින් මේ අපි හන්සිලික මේකත් තෝරගන්න කියලා මෙතන ඉන්නේ ඉස්සෙල්ලාම. මේක කාලා බලන්න අලුත් අයිටම්. අපේ අලුත් අයිටම් නෑ මේ අද පාටවල ටික හොඳයි නේ බඩුවල. ඉතින් guys වීඩියෝ එක කලින් පොඩ්ඩක් මතක් කරගන්න අනිවාර්යෙන් මේ මතක් කරමු. බඩජාරය subscribe කරන්න කියලා ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ මතක් කරනකොට තව අපේ subscribers ලක්ෂයට යන්න හරිම ටිකයි තියෙන. තව subscribers 20000ක් විතර තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ ඉතින් අය එකක් දෙන්න subscribe පාරක් අනිවාර්යෙන් දෙන්න guys. ඉතින් bell icon එක click කරන්න අනිවාර්යෙන් නැත්තම් මේ miss වෙන්න පුළුවන් videos. ඉතින් guys මේ තමයි මේ පළවෙනි snack එක අපි try කරලා බලන්න යන්නේ. ඉතින් මේක හදලා තියෙන්නේ ඇත්තටම මේ ගොඩක් අමුතු වෙනස්ම ද්‍රව්‍ය වලින්. ඉතින් එතන තියෙන වෙනස්ම අමුතුම ද්‍රව්‍ය තමයි ඕගොල්ලන්ට මම මතක ඇති මම වීඩියෝ එකක් කරා මේ තර්තුෆු කියලා. ඒ කියන්නේ අර මේ බිම තියෙන පොළොව යට තියෙන ට්‍රෆල්ස්. ඉතින් මේ ට්‍රෆල්ස් කියන එක ගැන ඔයගොල්ලොන්ට මේ මගේ වීඩියෝ එක මතක නැත්නම් මම ඔයගොල්ලෝ උඩින් දාන link එකක් බලන්න. මේ මෙන්න මේ අල වර්ගය ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මේක හරීම ගණන් අල වර්ගයක්. ඉතින් මේක ගණන් අපේ පැකට් එක නම් එච්චර ගණන් උන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මේකටම චූට්ටයි දාන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට අල වර්ගය ගැන පොඩි දැනුමක් ලබා ගන්න ඕන නම් මගේ වීඩියෝ එක බලන්න උඩින් දාන්නම්. ඉතින් ඒවා මේකේ අන්තර්ගත වෙනවා. කසිත ඊට අමතරව තව මොනවද තියෙන්නේ? vegetable oil තියෙනවා, සෝයා පිටි තියෙනවා. ඒවා තමයි ප්‍රධාන අඩංගු වෙන්නේ. ඉතින් අපි try කරලා බලමුනේ. මොනවද තියෙන්නේ? ඉතින් guys මේක ඇතුලේ තියෙන්නේ බිස්කට් වර්ගයක් ඇත්තටම. බිස්කට්. හැබැයි මේ හොඳ නිකන් අර මේ ලුණු සුවඳක් එනවා නේද? ටිප් ටිප් වල එන ලුණු සුවඳ. පුදුයි. කාලා බලන්න. ඉතින් guys මේක තියෙන්නේ අර පොඩි ක්‍රීම් එකක් වගේ තමයි මේක තියෙන්නේ. හැබැයි හොඳ ෆ්ලේවර් එකක් තියෙනවා. අනිත් කරම ටිපි ටිප් ෆ්ලේවර් එක තමයි එන්නේ. මම දාලා පෙන්නමුද? අතන පට්ට රහයි මේ පෙනුම නිකන් අර ලංකාවේ ක්‍රීම් එකක් වගේ වුණාට අතන මේක පට්ට රසයි. ඔන්න පේනවා ඇති. ලුණු රා හොඳට තියෙනවා. හොඳ ලුණු රා සුපිරියටම තියෙනවා. ඒකට තෝනද? වෙන්නේ. ඉතින් අපි කාලේ ටිකස් අපි ඔයගොල්ලෝ කාලේ ලිලියව පෙන්නුවේ නේද? අපි ලිලියව පෙන්නන්නම් අද. මොකද එයා සාමාන්‍ය මේ වගේ අමුතු කෑම කනවා. බලමු ලිලිය කන්න කැමතිද කියලා. ගිහලා බලන්න බා. ගන්න. අරගෙන. කනවානේ. ඉතින් ලිලිය නම් මේ බිස්කට් එකට කැමති. සුපිරනේ. ඉතින් ලිලි මේක ආයෙ ඉල්ලන ඕගොල්ලෝ බලන්න. පේනවනේ රහ වැටුණා මා එනවා. ආයෝනේද? මේක පාරින්ම කනවා පේනවනේ. මේක හොඳ ලුණු රසක් තියෙනවා. ඇත්තටම හොඳ ලුණු රසක් තියෙනවානේ. ලකුණු මට්ටමේ හෙලින් ඉදී කියලා අපි හිතනවා. දැනට. ඉතින් guys මේකේ ඇත්තටම මේ චියා සීඩ් කියන යට වර්ගය දානවා. ඔයගොල්ලෝ මම ෆොටෝ එකක් දාන්නම් බලා ගන්න. ඊට අමතරව බේකන් දානවා. කියන ඌරු මස්.
රෝස් මරීන කොළ දානවා. මරින දාන්න. මේ වගේ දේවල් තමයි මේකට දාන්න ඇත්තට රසයි නේද? නේද? මාතරයි කරේ. මනින් කියනකොට බඩගිනි. නේක. ඉතින් guys ඔන්න අපි දෙවෙනි එක try කරන්න යන්නේ මේ තියෙන අපේ දෙවෙනි ස්නැක් එක. ඉතින් හරියම ලස්සන පාටක් තියෙන පෙනුම. ටෝෆු වගේනේ. ටෝෆු සීන් එකක නම් තමයි පේන්නේ. බලමු. ඔව් guys මේක ටෝෆු එකක් ඇත්තනම. බලමු අපි හැමදාම කන ටෝෆු වගේද කියලා මේකත්. මේක ගහලා දාන ටෙන්ඩර් ටෝෆු කියලා කියන්නේ ටිකක් හයිය අඩු ටෝෆු එකක්. බලමු අපි. බලමු නේද? ඇත්තට චීනාවේ කෑම වල පැකට් නම් මරු නේද? හොඳට පැකට් කරලා. ඉතින් අතුලෙත් තියෙන සිකුරු පරණ පැකට් ගොඩක්. ඇත්තටම පැකේජින් වලට මේ ගොඩ ලොකු වේදමක් යන වේද නේද? ඉතින් guys මේ තමයි අපේ ඇතුලේ තිබ්බ පැකට් වලින් එකක්. හෙන සොෆ්ට් අනේ. බලමු නේද අපි වෙනද කාලා තියෙන ටෝෆු එක වගේ නෙමෙයි හැදෙන්නේ. ඉතින් guys අනිවාර්යෙන් කියන්න ඕනේ මේ ටෝෆු එක වෙනස් ඉතින්. නේ? ඉතින් හොන්න මෙන්න මේක තමයි දැන් අපි කන්නේ ටෝෆු. ඉතින් guys ඔයගොල්ලෝ පේන හැටි මේ තමයි අපි දැන් කන්න යන එක. ඒක ගාගන්න අඩු වෙන එක නේ. හරිය අඩුයි. හොඳ රහක් තියෙනවා. අර තරු දාලාද මේකට ස්ටයිල් නෑ මේ පොඩ්ඩක් මේක අච්චාරු වගේ රහක් එනවා නේ. මේක හොඳ කුඩු පොඩු රහක් එනවා. ලොකු දෙවිල්ලක් නම් නෑ. දෙවිල්ලක් නෑ. බඩ පින්නුව කියලාම හොම. ඉතින් guys මේක මේ ඇත්තට වෙනද කාපු තෝංගු වගේ නෙමෙයි මේ හරිම ඝනකම් කමින් අඩුයි. ඒ කියන්නේ හයිය අඩුයි. ටිකක් මේක මුරුදුයි. ඉතින් මම තව එකක් කනවා රස විඳීම සඳහා. විශ් වෙනවා ඒක. කැලක් කොහොමද? මහතයි. හොඳයි ඒක. හරිද? එන්නෝ. දිලියට තෝපු කැලක් දීලා බලමු. අන්තිමට ලිලියට මොන හරි වෙයිද දන්නේ ඔක්කොම කාලා. ආස නෑ අම්මා. තෝපු එක අරන් ගියා බලමු කයිද කියලා. ඒක නම් වැඩි කැමැත්තක් නෑ වගේ. ඉතින් guys මේ අපි ලිලියට දෙන හැම කෑම ඔයගොල්ලෝගේ බල්ලොන්ට දෙන්න එපා. දන්නේ සමහර බල්ලොන්ට සමහර දේවල් ඇලර්ජික් වෙනවා. ඉතින් අපේ ලිලියට දවසක් ඇලර්ජික් වුණා. ඇත්තටම මේ හරක් මස් දීලා ගොඩක් අමාරු වුණා ලිලියට. ඉතින් මොනවද අපි ඊළඟට try කරන්නේ? අද නම් අරන් යනවා. ටේස්ට් එක හොඳ නිසා කන්න හිතනවා නේ. ඉතින් guys මේක තමයි අපේ තුන්වෙනි ප්‍රොඩක්ට් එක. ඒකත් ලස්සනයි. සුදු පාටයි මුතුන් ප්‍රොඩක්ට් එක. සුදු නෙමෙයි නේ ක්‍රීම් පාට වගේ නේ. නෝදන්නේ. එක මුරුක්කු වගේ දෙයක් තමයි පේන්න නම් තියෙන බලමු. ටිප්ස් වල දෙන හොඳට. මේගොල්ලෝ මේ පැකට් එකට දාලා දෙන්න මොකද බලන්න. ඒ මොනවාද මේ? නිකන් පොඩි මේ රාමෙන් වගේ නිකන්. ඉතින් guys මේ අර පොඩ්ඩක් ඉන්න මේ ඇම්බියුලන්ස් එකක් යනවා. ඉතින් ඔන්න ඉතාලිය ඇම්බියුලන්ස් එක සත තමයි ඔය එන්නේ. මේ පැත්තේ මොකද සද්ද කොහෙලා ගැත්තේ නේ. හොඳයි. නූඩල්ස් නමන්ද. මේ නූඩල්ස්. ඒස ඔයගොල්ලෝ පෙන්නන්න මේ තමයි අපේ ඇතුලේ තිබිලා හම්බුන කරේ මුරුක්කු වගේ. නමුත් මේ හැපෙද්දි අපිට හිතෙන්නේ මේක ගහලා තියෙන නූඩල් බෝල්. ඇත්ත? ඉතින් ඔව් guys. ඉතින් මේ ගහගෙන නූඩල්ස් බෝල්ස් කියලා ඒ වුණාට මේක මේ ක්‍රිස්පියට හැපෙනවා. හැපෙනවා. නිකන් මුරුක්කු වගේ. හැබැයි සුපර් නේ. ෂෝටි නූඩල්ස් මයි බෝල කරලා. නීම. ඉතින් ෆ්ලේවර් එක සුපර් නේ. කෙනෙක් පැකට් එක මොනවද කන්න පුළුවන් රහක් තමයි එන්නේ. අද ඔක්කොම හොඳයි.
පිළිවෙලට දෙමු. එතන රායි නේද කෑම? හැබැයි ගොඩක්ම කන්නත් බෑ. බඩ පිරෙනවා නේද? ඔව් ගයිස් ගෑනුනේ වැඩ බඩ පිරෙනවා මොකද තනිකරම පිටි වගේ තියෙන්නේ. තනිකරම නූඩල්ස් බදලා වගේ තමයි තියෙන්නේ නේද? බඩ පිරෙනවා. ඉතින් බයිට් එක සුපිරි. දෙකක් අපි මේකේ ගණන් ඕගොල්ලන්ට ගොඩක් කියන්න පැන්නුවේ නැති මේ ගණන් ගොඩක් එක වගේ. කියන්නේ මේ හැම එකම වගේ 1.80යි 1.80යි 2.50යි තමයි උඩරින්. ඉතින් මේවා එහාම වෙන්නේ. මේ අතරම හොඳයි නේද? බඩ පිරෙනවා. හොඳ ලකුණු ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඉතින් guys අපි දැන් බලමු මොකක්ද අපි ඊළඟ try කරන්න කියලා. මේක. මේකට වෙනස් කෑම එකක්. මට පේන්නේ පෙනුම රස මොනවා හරි මේකේ තියෙන්නේ. ඒක ලස්සන නිසා අපි ගත්තා. අමුතුම පෙනුමකුත් තියෙනවා. ඉතින් අතර මේකේ මේ කැරක්ටර් එකට අමතරව තව එක එක කැරක්ටර්ස් හිටියා නේද? කොහොමද මේක තමයි අපි අරන් තියෙන්නේ. අපි ඕපන් කරලා බලමු ලිලියත් මෙතන ළඟ ඉඳන් මේ කෙඳිරි ගානවා ඉන්න පොඩ්ඩක් වීඩියෝ ඉවර වෙනකම්. ඉතින් මේක අපි ඕපන් කරලා බලමු නේද? තියෙන්නේ කියලා සුවම. ඒකත් අකද්ද? එක එක හෙඩවල වල පැකට් වල. නෑ නේද? ඉතින් ඒක හරිම ලස්සන කෑමක් මේකට ස්ටිකර් එක වගේ දේකුත් අපිට හම්බෙලා තියෙනවා මේ. ජෙලිද? ස්ටිකර් එකකුත් හම්බෙලා තියෙනවා මුතුම. අර අයිස් අයිස් පාලමක් එක. අයිස් පානවන්නේ හැබැයි ජෙලි වගේ තියෙන්නේ ඇතුලේ. ජෙලි. ඉතින් guys මේක තමයි ඇතුලේ තිබ්බේ. අපි try කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. හිමීට අරින්න විසිනවා. හැබැයි මේකේ අඹ සුවඳ මේ එනවා ෆ්ලේවර් එක වගේ. මේ අඹ තමයි ගහලා තියෙන්නේ. guys මේක ඇත්තටම රස පාටයි කෑම එක පීතුවට වඩා කොල්ලම් කරලා පෙන්නන්න. අපි කාලා බලමු කොහොමද තත්ත්වය කියලා. අර ඒක දැන් අඹ වල කෙන්ති දිනවා වගේ අපිට නෑ. මේ පට්ටම් පැන රහයි. තව කාලා බලමු. ඇත්තම අපි හිතුවල වඩා ඒකේ පොඩි ගැටියක් තියෙනවා guys. ඒක නම් කන්න ආසයි. පේනවනේ. ජෙල් එකක් තමයි තියෙන්නේ. මේක කියන්නේ කෑල්ල කන්න නම් අමාරුයි. කන්න. පට්ටනේ. ඉතින් guys ඔයගොල්ලන්ට පොඩි දෙයක් මතක් කරන්න ඕනේ මේ අපේ channel එකේ දැන් මෙහෙම හැමදාම අපිට කෑම ගෙනල්ලාම කන්න බෑනේ. ඔයගොල්ලොන්ට මේ අපි අර නිකන් කොහේ හරි ගිහලා කනකොට ඒක vlog එකකගේ අරන් එන්න ඔයගොල්ලොන්ට කැමති කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මොකද අපි දැන් චීන කඩේ කෑම ඉවරලා කාලා දැන් චීන කඩේත් කෑම නෑ. අර වෙනස් කෑම වර්ග හොයාගන්න හරි අමාරුයි. ඉතින් අර ඕඩර් කරලත් අපි එකේ කෑම ගේන්න පුළුවන්. නමුත් අර ඉතින් එහාට දෙයක් අර මේ channel එක කරන්න බැරි වෙනවා හිමුනොත් නේ. ඒ නිසා මේ ඕගොල්ලෝගේ අදහස් පොඩ්ඩක් දාන්න මෙතන හොඳ නැද්ද හොඳද කියලා ට්‍රැවල් කරන්න හිතන් ඉන්නේ. ඔව් ඒකත් කොහොමත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක කෑම සම්බන්ධ කරගන්න බෑ නේද? ඒ නිසා guys අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ කැමතිද අකමැතිද? කැමති නම් අකමැති කියලා අනිවාර්යෙන් දාන්න. කැමති අය කැමති කියලා දාන්න. ඉතින් අපි යන් අපේ ඊළඟ කෑම එකට. ඊළඟට අද අපේ මේසනේ කුණු ගොඩක් කරේ. ඊළඟට තවත් ටිප් එකක්. ඉස්ස බයිට් එක. ඔව් guys ඉස්සෝ වලින් හදපු ස්නැක් එකක් තමයි තියෙන්නේ. ඉස්සෝ වලින් නෙමෙයි ඉස්සෝ ෆ්ලේවර් එක වෙන්නේ නේද? බලමු මොනවද මේකේ අඩංගු වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක නම් සාමාන්‍ය විදිහට තමයි තියෙන්නේ. පාම් පිටි, එළවලු තෙල්, සීනි ඔය වගේ දේවල් තමයි මේක නම් තියෙන්නේ. බලමු try කරලා බලමු. ෆ්ලේවර් එක හොඳයි. කඩලම් බලමු. ඒක අර සුවඳ රස රහක් නෙමෙයි රස සුවඳක් නෙමෙයි එන්නේ. මේගොල්ලෝ පැකට් එකේ දාලා පෙන්නමු ටිකක්. දැන් ලංකාවේ මුරුක්කු වගේ ටිකක් වෙනම නේ.
ඔයගොල්ලෝ පෙනන ලං කරලා මේක පෙනුම නම් හරි හොඳයි. සුවඳ තමයි ටිකක් තාම අපිට තේරෙන්නේ නැත්තේ. බලමු අපි. බලමු කාලා. කාරම් බලමු මේ සුවඳ මොකද. එළියට දෙමු කාලා බලමු එළියට දීලා බලමු මොනවද කියලා. එයානම් කයි මොකද මේක ඉස්සරහයි. මට එච්චර රස නෑ මේක. මේක එච්චර රහ නෑ තමයි. ඉස්සරහක් නම් එනවා. ඉස්සරහක් එනවා. ඉස්සරහක් එනවා නමුත් රසමත්. රසමන්ද පිටිගතිය වැඩි. පිටිගතිය වැඩි නේ. ලිලියා නම් ඇත්තට මේකට පට්ට හැබැයි මොකද ඉස්සරහා එන හින්දා අර ක්‍රිස්පි තෝපේ ගතිය කාරණේ. කල්ලන්න. ක්‍රිස්පි ගතියත් පොඩ්ඩක් අඩුයි පිටි වැඩි නිසා නේ මේ. පිටි. ඒකත් අර පිටිගතිය වැඩි තමයි. ඒක පොඩ්ඩක් අපි පස්සට දාමු. ඒක රස මදි. ඒක නකම අඩු කරන්න සිද්ධ වෙනවා. ආයේ ලිලියට නම් එන ආසෙ ඉදලා ඒක නමුත් ආයෙ දෙන්නේ නැහැ. ඇති ලිලි. නැත්තම් ලිලියට මහාන්තයක් වුණොත් එහෙම ඉතින් ඔන්න guys දැන් අපි යන්නේ අපේ ලිස්ට් එකේ අන්තිම කෑම එකට. ඉතින් මේක නම් තෝරන්න දෙයක් නැහැ. මේක තමයි ඉතුරුලා තියෙන්නේ. බලමු මේක නිකන් අපිට හුරු පුරුදු කෑමක් තියෙන්නේ. නමුත් බලමු මේක ඇත්තටම ඒකමත් තියෙන්නේ කියලා. ඉතින් ඔව් guys මේක ඇත්තටම නෙළුම් වල තමයි තියෙන්නේ. මේ අපි ගද්දි තිතුව නෙළුම් වල තමයි මේක ඇත්තේ කියලා නේ. නමුත් මේ මෙච්චර ලොකු නෑ අපේ ලංකාවේ නෙළුම් වල. මට ඇටියෙ. ඉතින් අපි try කරලා බලමු මේ මොනවද මේකේ flavor එක කියලා. සාමාන්‍ය නෙළුම් වල නම් ඉතින් එහෙම ලොකු රස කෑමක් නෙමෙයි. මේක තුල පැකට් ගොඩාරියක් තියෙනවා. බලමු try කරලා බලමු. ඉතින් try කරලා ඊට කරන්න විසඳනවා. මොකද නෑ. සුපුරුදු සුවඳ එන්නේ හැමදාම එන්නේ චීන කෑම වල. ඕවනේ. ඒක නම් නෙළුම් මලයක් කියලා නම් හිතන්න බෑ. මේ පොඩි ගතියක් තියෙනවා නේද? guys මේක පට්ට පැන් රහයි. පට්ට පැණි රහයි ෆ්‍රෙෂ් හැබැයි නේ. නෑ අමු වල කියලා තියනවා මට නේද? අමු වල කෙලින්ම සීසන් කරලාද කොහෙද? එනවා. ඇත්තට මේ ගහලා නෑ මේක මේ කොහොම මේ හදලා තියන්නේ කියලා නමුත් මේ අපිට කද්දි හිතෙනවා මේක නම් අමුවෙන් තියෙන අල කියලා. ඒ කියන්නේ එතරම් ෆ්‍රෙෂ් එකට හැපෙනවා මේක. සද්ද ගෝල්ඩ් ඇහෙනවා ඇතිනේ. ළමයක් කාලා බලමු. සරයි හැබැයි ටික. එසවිල නේද? ඔය අරන් පෙන්නන නීඩ එකක්. මෙන්න මේ වගේ කෑලි කෑලි තමයි තියෙන්නේ. අර වගේ රවුමන ලස්සනට නෑ ඇත්තම කිව්වොත් ඉතින්. නමුත් කද්දි හැපෙනවා. කද්දි තේරෙනවා මේක ඇත්තටම මේ නැචරල් දෙයක් කියලා. මට මේකෙන් අර හැපෙන්නේ ලංකාවේ මේ තලවල තම්බලා තියෙන තල්ලලේ තම්බලා තියෙනකොට නිකන් මේ වගේ තමයි හැපෙන්නේ. අතන මේකත් අපේ ලකුණු ප්‍රමාණය වලින් ඉස්සරහින් ඉඳී කියලා හිතනවා. අපි ඊටවල ඇත්තට මේ රසයි. මම හිතන්නේ මම ලංකාවේ දෙකම එක පාරක් කාලා තියෙනවා නෙළුම් වල. මං කාලා නෑ. අපි දෙවිල්ල යන නිසා කනවා මෙන්න මේකෙන් කලකොනේ එකයි තියන්නේ. දැන් තියෙන්නේ අපේ ලිස්ට් එකේ ජරාම කෑම එක. දැන් මේ වීඩියෝ කර දායි මේ කමෙන්ට් දායි පෞකාරකමට කන්නේ කියලා කේකයි දානවා. ඉතින් අපිට වැඩක් නැහැ දැම්ම කියලා. ඒක හැබැයි ආතල් වී මේ කමෙන්ට්ස් නේ අනේ. ඉතින් මෙන්න
අපේ ටිපර් වෙන සෙට් එක වෙනුවෙන් මේ ඔයගොල්ලෝ අවුස්සන්න තමයි අපි මේක අරන් ගලා තියෙන්නේ. ඉතින් අහකේ ණය ඔන්න තොප්පි දාගන්න එපා. හොඳ කට්ටිය ඉන්නේ මේ කියන්නේ අපේ අර ටිපර් වෙන සෙට් එක. අලුකාල මේකක්ද මඩුවනේ. යන හංසනම් කැමති මේක ගොඩක් කැමතිනේ. නෑ. කරා යාලා. දැන් එපා. නීම මේක මං සේරම කන්න ඇති මොකද හංසි මේක පස්සේ කනවලු. හංසරට වීඩියෝ එකේදී මේ කන්න බෑ පොඩ්ඩක් එයාට ලැජ්ජයි වගේලු එයා කියන පස්සේ කන්නවලු. මේ දෙක දෙම හංස වෙනු. මේක පට රහයි. මේක අපි වල තරකට අද සම්බන්ධ කරගන්නේ නැහැ. මේක අපි හැමදාම කන එකන්නේ. ඒ නිසා අපි රහවල් බලන්න එකට තරකට සම්බන්ධ කරගන්නේ නැහැ. අද එහෙනම් ලකුණු දීමේ තරගය. අපි දැන් ලකුණු දෙන්නයි යන්නේ. අපි ඉස්සෙල්ලා මේ කුණු ටික එහාට කරගමු. තව එකක් තියනවා. ඉතින් ඔන්න guys දැන් අපි අපේ ලකුණු දීමේ සංග්‍රාමය පටන් ගන්නයි යන්නේ. අපි දැන් තෝරමු. අපි ඉස්සෙල්ලාම රහ නැති මේක ඔයගොල්ලොන්ට කියන්නම් මෙතනින්. මේක. මටත් රස නැති මේක තමයි ඒක. අපේ මේ ඉස්සු රස මුරුක්කු එක. ඊළඟ රස අඩු මේක. මේක. මේකද? මේක රසයිනේ. මේක කාලා බලන්න. මේක නෙමෙයි රස නැත්තේ. තෝෆු හොඳයි. දෙමුකෝ ඔකද බලන්න. ගයිස් මේක මගේ තේරීමකින් ඒක දෙවෙනි ස්ථාන ඊළඟට රස අඩු මේක නේද? ඔව්. ඉතින් ගයිස් අපේ මේකට පස්සේ රස අඩු මේක තමයි මෙන්න මේ නූඩල්ස් මුරුක්කු එක. ඊට පස්සේ රහ අඩු මේක තමයි තෝෆු එක. තෝෆු එක තමයි රස අඩු එක. තෝෆු එක තමයි අපි ඊළඟ රස අඩු එක. ඊට පස්සේ මේක මොකද්ද? ඊළඟට තියෙන්නේ තුන්වෙනි ස්ථානය ලබා ගන්න අපේ මැංගෝ අයිස්ක්‍රීම් එක. මැංගෝ අයිස්ක්‍රීම් නෙමෙයි ජෙලි එක. ජෙලි එක. මැංගෝ ජෙලි එක තමයි තුන්වෙනි ස්ථානය ලබා ගන්න. තරඟේ දෙවෙනි ස්ථානය ලබා ගන්නවා අර මම කිව්වා ලවර්ගයේ දාලා තියෙන මුරුක්කු එක. මුරුක්කු එක. ඒ කියන්නේ මුරුක්කු වල එක බිස්කට් එකක් වගේ තමයි. රසයි. අපේ ප්‍රථම ස්ථානය ප්‍රථම ස්ථානය ලබා ගන්නේ නෙළුම් මල. නෙළුම් මල වලින් සකස් කරන මෙන්න මේ චීන කෑම එක. ඉතින් guys අපි හිතනවා ඔයගොල්ලෝ අපේ වීඩියෝ හොඳට එන්ජොයි කරන්නේ නැති කියලා. ඉතින් මේ ඔයගොල්ලෝ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි අර වගේ vlogs අරන් එන්නද ඔයගොල්ලෝ කමෙන්ට් නම් ඒකත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් guys අපි අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේ දැම්මු. ඉතින් කට්ටිය පරිස්සමෙන් ඉන්න. ජය වේවා. ගිහින් එන්න.